ඔයාට කවදා හරි හිතුණද ගෙනිපෙක්ලගේ මල පහ වලින් ඉඳුර නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා. අද මං කතා කරන්නේ දකුණු ඇමරිකාවට අයිති කුඩා රාජ්‍යක තියෙන අමුතුම තාක්ෂණයක් ගැන. මේ තියෙන පේරු රාජ්‍ය. පේරු කියන්නේ ගෙනිපෙක්ල සතුන් ගොඩ ප්‍රමාණයක් ඇති කරන රටක්. ඔවුන් දවසකට විශාල ප්‍රමාණයක් මල පහ කරනවා. සාමාන්‍යයෙන් මේවා අපද්‍රව්‍යයක් වගේම පරිසරයට හානිදායක වෙන්න පුළුවන්. නමුත් පේරු රාජ්‍යයේ ගොවියන් මේ ප්‍රශ්නයක් විදිහට දකින්නේ නැතුව හොඳ අවස්ථාවක් විදිහට දකින්න පටන් ගන්නවා. ඒ අනුව ඔවුන් ගෙනිපෙක්ලගේ මල පහ ජීව වායු බවට පත් කරනවා. ඒ කියන්නේ ඔවුන් ගෙනිපෙක්ලගේ මල පහ විශාල ප්‍රමාණයක් ටැංකියකට දමා ගන්නවා. ඊට පස්සේ මේක රත් කරනවා. ඔක්සිජන් නැති පරිසරයක බැක්ටීරියා වැඩ කරලා මීතේන් වායු නිපදවනවා. ඉතින් මේ පේරු රාජ්‍යයේ වැසියන් ඒ කොකින් ගෑස් එකක් විදිහටත් විදුලි නිපදවන්නටත් භාවිතා කරනවා. ඒ විතරක් නෙවෙයි ඉතිරි ද්‍රව්‍ය යොදාගෙන මේගොල්ලෝ ජෛව පොහොර නිෂ්පාදනය කරනවා. මේක රසායනික පොහොරට වඩා ගොඩක් හොඳයි. වගේම පස්සටත් ගොඩක් පෝෂණයක් ලබා දෙනවා. ඉතින් ඔබ මොකද හිතන්නේ? මේ දවස්වල විදුලි බිල ගෑස් බිල ගොඩක් වැඩි නිසා ඔයාටත් පුළුවන් මේ වගේ ක්‍රමයකට යන්න. ඔයාට වියදම අඩු කරගන්න විතරක් නෙවෙයි තියෙන විදුලිය සහ ගෑස් අරපිරිමැස්මෙන් භාවිතා කරන්න පුළුවන්. එහෙමනම් ඔයාගේ දහසත් පාදෙන් එක් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් මම ආවිෂ්කාරොත් අත මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.